හරි යාළුවනේ. මේ HTML CSS එකේ තුන්වෙනි වීඩියෝ එක. මේකෙන් මම ඔයාලට කියලා දෙන්නේ තවත් ටැග්ස් කීපයක් ගැන. ටැග්ස් කීපෙන් ප්‍රධානම ටැග් එක div ටැග් එක. මේක ගැන මම ඔයාලට සම්පූර්ණයෙන්ම කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. අන්තිමේ නිකන් රැඳිලා ඉන්න කියලා මම ඔයාලට කියනවා. හරි. දැන් අපි බලමු මේ div ටැග් එක සහ අනිත් ටැග්ස් ටික කොහොමද භාවිතා කරන්නේ කියලා. හරි. පළවෙනියටම මම දැන් මේ විදිහට ඔයාලා ඕපන් කරගත්ත ඔයාලා කලින් ටයිප් කරගත්ත එක මම විදිහට ඕපන් කරගත්තා. ඔයාලට කලින් වීඩියෝ එකේ තිබ්බ එක. මෙන්න මේ විදිහට div ටැග් එක ඕපන් කරන්නේ මෙන්න මෙහෙම. මේ විදිහට div ටැග් එක තමයි ඕපන් කරන්නේ. ඕපන් කරලා දැන් ඔයාලට ලයිව් ප්‍රිවිව් එකක් මම ගේන්නම්කෝ. හරි. දැන් ලයිව් ප්‍රිවිව් ගේන්න බෑ. මෙන්න මෙතන එරර් එකක් එනවා. මේ එරර් එක ආවොත් ඒක ෆික්ස් කරගන්නේ කොහොමද? මම ඒක ඔයාලට දැන් කියා දෙන්නම්. මෙන්න මේ එරර් එක ආවොත් ඒකෙන් කියන්නේ ෆෝල්ඩර් එක නෑ වර්ක් ස්පේස් එකේ නෑ කියලා. අපි ඒක ඕපන් කරගන්න මෙන්න මෙතන ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඕපන් ෆෝල්ඩර් දීලා ඔයාලා දැන් මේ කරන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. ඔයාලා දැන් මේ වැඩ කරන ෆෝල්ඩර් එක තියෙන්නේ. ඒ ෆෝල්ඩර් එක මෙන්න මෙහෙම ඕපන් කරගන්න. මම වැඩ කරන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එකේ. මෙන්න මේ ෆෝල්ඩර් එක මෙන්න ඉතින් සිලෙක්ට් ෆෝල්ඩර් දීලා ඕපන් කරගන්නවා. ඒ ඕපන් කරගෙන දැන් ආයෙ ලයිව් ප්‍රිවිව් දීලා බලන්න ඕපන් වෙනවා. හරි. මේ විදිහට ලයිව් ප්‍රිවිව් එක ඕපන් වෙනවා. දැන් ඔයාලා බලන්නකෝ මම මේ div ටැග් එක දැම්මට කිසිම වෙනසක් වුණේ නැහැ නේද ප්‍රිවිව් එකේ. අපි div ටැග් එක දැම්මට කිසිම වෙනසක් වුණේ නැහැ. සාමාන්‍යයෙන් අපි කලින් දාපු ටැග්ස් දැම්මම නම් අපේ ප්‍රිවිව් එකේ මොකක් හරි වෙනසක් එනවා. හැබැයි මේකේ උනේ නැහැ. දැන් මම මේකේ මේ div ටැග් එක ඇතුලේ මෙන්න මේ hello world කියන එක ටයිප් කරා. දැන් බලන්නකෝ. අපි මේක ටයිප් කරලා සේව් කරා. හරි සේව් කරාම කිසිම වෙනසක් වුණේ නැහැ. අර normal විදිහටම ටයිප් වුණා විතරයි. මෙතන ටයිප් වෙලා පේනවා hello world කියන එක. හැබැයි ඔයා දැන් හිතන්නකෝ අපිට මේ hello world කියන එක මේ වචනේ තියෙන තීරුව වෙන්නේ මෙහෙ රතු පාට කරනවා. රතු පාට කරලා මෙන්න මේ මැදට ගන්න ඕනේ කියලා හිතන්නකෝ. හරි. අපි ඒක කරන්න මෙන්න මේ div ටැග් එක තමයි භාවිත කරන්නේ. හැබැයි අපිට මේක රතු පාට කරලා මැදට කරන්න බෑ. අපිට පුළුවන් මෙන්න මේ div ටැග් එකෙන් මෙන්න මේ hello world කියන වචනේ තියෙන කලාප විතරක් වෙනම බ්ලොක් එකක් විදිහට වෙන් කරන්න. මෙන්න මේ ටික වෙනම බ්ලොක් එකක් විදිහට වෙන් කරන්න පුළුවන් අපිට මේ div ටැග් එකෙන්. හරි. ඒක කරන්න මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක hello world කියන එක රතු පාට කරලා අපි CSS පාටක් මම මේකට ඇඩ් කරන්නම්. ඔයාලා ඒක ගැන වැඩි හිතන්න එපා. මේ විදිහට ස්ටයිල් ටැග් එකක් ඕපන් කරලා හරි මේ විදිහට මම බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මම රතු පාට දෙන්නම්කෝ. හරි මේ විදිහට මම බෑග්ග්‍රවුන්ඩ් කලර් එක රතු පාට දුන්නා. එහෙම දුන්නාම ඔයාලට පේනවා නේද? දැන් මෙන්න මේ මම කියපු තීරුව රතු පාට වුණා. ඒ තීරුව විතරක් ඇයි රතු පාට උනේ? සාමාන්‍යයෙන් ඔක්කොම රතු පාට වෙන්න එපා නේද? ඒ රතු පාට උනේ ඒ තීරුව විතරක්. මොකද මෙන්න මේ div ටැග් එක තියෙන හින්දා. අපි div ටැග් එකෙන් කරේ මෙන්න මේ hello world කියන කොටස විතරක් වෙනම බ්ලොක් එකක් කරන්න කියලා. ඒ කියන්නේ මේ hello world කියන කොටස විතරක් වෙනම ගන්න කියලා. තේරෙනා නේද ඔයාලට කියන දේ? හරි. මේ hello world කියන කොටස විතරක් අපි වෙනම බ්ලොක් එකක් විතර highlight කරා. ඒ highlight කරලා තමයි අපි මෙන්න මේකට මෙන්න මේ වගේ color එකක් දුන්නේ. පේනවනේ දැන් ඔයාලා දැන් මෙන්න මේ රතු පාටේ මෙච්චර දිග වැඩි කැතයිනේ. අපි මේ හරියට විතරක් මේක සෙන්ටර් කරන්න ඕනේ කියලා හිතන්නකෝ. ඒකත් මම ඔයාලට දැන් කරලා පෙන්නන්නම්. හැබැයි ඊට කලින් මම තව div ටැග් එක ඕපන් කරන්නම්. හරි. ඕපන් කළා මම මේකේ දැන් වෙන වචන ටයිප් කරන්නම්කෝ. හරි. subscribe me කියලා මම මේක ටයිප් කරා. හරිද? දැන් මෙන්න මේක මේ විදිහට මෙතන රතු පාට වෙලා මේකටම සෙට් වුණා වගේ ඔයාලට පේනවා. හැබැයි එහෙම වෙලා නැහැ. මේ div ටැග් එකක් ඇතුලේ අපි subscribe me කියලා ටයිප් කරපු නිසා අපිට මේ subscribe me කියන එක විතරක් වෙනම එඩිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනම කලර් එකක් දාන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මොකද අපි වෙනම div එකක් ඇතුලේ තමයි මෙන්න මේ subscribe me කියන එක ටයිප් කරේ. හරි. දැන් මම ඒක ඔයාලට කරලා පෙන්නන්නම්. හැබැයි එහෙම කරන්න කලින් අපි මේ div එකට නමක් දාගෙන ඉන්න ඕනේ. මම පළවෙනි div එකට නම දාන්න. ඒ දාන්නේ මෙන්න මේ class කියලා ටයිප් කරා සමානයි මෙන්න මේ උඩු කොමා දෙක ඇතුලේ ඔයාලා කැමති නමක් දාගන්න. මම දැන් AD කියලා මේක නම් කරන්නම්. හරි. මම මේ විදිහට මෙතන නම දැම්මා. දැන් මම මෙන්න මේ CSS පාර්ට් එකේ ගිහිල්ලා මෙන්න මේ නම විතරක් රතු පාට වෙන්න මේ නම තියෙන DI එක විතරක් රතු පාට වෙන්න කියලා මෙතනින් කමාන්ඩ් එක හදනවා. මෙතනින් මෙන්න මෙහෙම කෝඩ් එක ලියනවා මේ div එකේ මෙන්න මේ නම තියෙන div එක විතරක් රතු පාට වෙන්න කියලා. හරි. දැක්කද? මම එහෙම ටයිප් කරපුවාම මෙන්න මේ hello world කියන කොටස විතරක් රතු පාට වෙලා තියෙනවා.
අන්න එන්න ඒක තමයි මේ div tag එකෙන් අපිට සරලවම වෙන්නේ. මම ඔයාලට තවත් එක්ස්ප්ලেইন කරන්නම්. දැන් මම මේ පල්ලෙහා div tag එකක් තියෙනව නේද? මේ div tag එකත් මම අර විදිහටම කරලා පෙන්නන්නම්. හරි මම දැන් මේ දෙවෙනි div එකටත් නමක් දෙනවා. අර විදිහටම class සමානයි මෙන්න මේ උඩු කොමා දෙක ඇතුලේ මම මේකට වෙනම නමක් දෙන්නම්. හරි මම මේකට bb කියලා නම දුන්නා. දැන් ඒ bb කියන නම තියෙන di එක අපිට නිල් පාට වෙන්න කියලා හිතන්නකෝ. අපිට මේ bb කියලා නම තියෙන div එක නිල් පාට වෙන්න ඕනේ. ඒක මම මේ css කොටසෙන් ඒක හදනවා. හරි. දැන් බලන්නකෝ මේ සේව් කරාම මෙන්න මේ subscribe me කියන කොටස විතරක් නිල් පාට වුණා නේද? දැන් ඔයාලට වෙන ඇති subscribe කියන කොටසක් නිල් පාට වුණා. ඒ උනේ මොකද ඒ කොටස විතරක් මෙන්න මේ div එක ඇතුලේ අපි මේ subscribe me කියන වචනේ ලිව්ව හින්දා. අපි div එකට නමකුත් දුන්නානේ දැන් bb කියලා. අපි මෙතන style එකේ css වල මේ bb කියලා නම තියෙන div එක විතරක් මෙන්න මේ විදිහට blue වෙන්න කියලා කිව්වා. හරි. දැන් මේ විදිහට හිටසක් වුණා කියලා හිතන්නකෝ. මම ඒ කරේ මෙන්න මේ br කියන tag එක. br කියන tag එක දැම්මම දැක්ක නේද? දැන් බලන්න මේක save කරලා. දැක්කද? මෙන්න මෙතන hi කියන එක නැති වෙලා අපි කලින් save කරපු එක. ඒක නැති වෙලා මෙන්න මේ විදිහට හිටසක් ආවා. ඒ මොකද ආවේ? මෙන්න මේ br tag එකකින් හින්දා. මම දැන් තව br tag එකක් දැම්මම තව ඒ වගේම හිටසක් ආවා. ඒ වෙන්නේ මෙන්න මේ br tag එක හින්දා. දැන් ඔයාලට br tag එක ගැන අදහසක් එන්නේ නැති. හරි මම දැන් ඔයාලට තවත් දෙයක් කරලා පෙන්නන්න මේ div tag එකෙන් අපිට කරන්න පුළුවන් දෙයක්. අපි මේ පළවෙනි tag එක කියන්නේ මේ hello world කියන div එක මෙන්න මේක අපි මෙන්න මේ විදිහට කොට කරලා මැදට ගමු. ඒක කරන්න මම css වලින් මෙන්න මේ විදිහට width එක pixel 300කට දීලා margin එක auto දෙනවා. එතකොට margin එක auto හදා ගන්නවා. එතකොට ඔයාලට බලන්න මෙන්න මේක center වුණා. හරිද? ඔයාලා css part එක ගැන හිතන්න එපා. මම div එක ගැන ඔයාලට තේරුම් ගන්න විතරයි මේක කරේ. ඔයාලට පේනවා නේද div එකකින් වෙන්නේ මම කලින් කිව්ව එකම තමයි. යම් කිසි කොටසක් බ්ලොක් එකක් විදිහට highlight කරලා කෝඩ් එකට හඳුන්වා දෙනවා. අපිට ඕන නම් මොකක් හරි කොටසක් කෝඩ් බ්ලොක් එකක් විදිහට ඒක වෙනම highlight කරලා අපිට ඒක වෙනම edit කරන්න පුළුවන්. අනිත් කොටස් නැතුව. හරි. මම තව div tag එක මෙතනින් open කරගන්න. ඒ open කරගෙන මම මේකේ මොනවා හරි type කරන්නම්කෝ. හරි මම වෙනම paragraph එකක් මේකේ type කරන්නම්. හරි මම මේ විදිහට copy කරගත්ත text එකක් මෙන්න මෙතනින් paste කරා අපේ අන්තිම div එකේ. ඒ කියන්නේ තුන්වෙනි div එකේ. ඔයාලට පේනව නේද? ඒක අපි paste කරාම මෙන්න මේ විදිහට ඒ කරපු විදිහටම මෙන්න මෙතන ඒක ලස්සනට type වෙලා තියෙන අපේ code එකේ. හරි. හැබැයි ඒක save කරාම අපේ preview එකේ මහා කචල් විදිහට නේද වෙන්නේ. හරිම කැතයි නේද? එක කොටේ කිසි පිළිවෙලක් නැහැ. ඒ වගේ නේ වෙන්නේ. හැබැයි මෙතන අපි code එකේ ගානට හිඩස්තිය තියා පේලි යටට type කරලා තියෙනවා. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ නේද මෙන්න මෙහෙම. මේ වගේ ලස්සනට පේන්නේ නැහැ නේද? මොකද අපි br tag එකක් දාලා නැහනේ. අන්න ඒකයි. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න මේ කොහොමද පිළිවෙලකට මෙන්න මගේ පල්ලෙහාට තමයි මේ කෝඩ් එක type කරා වගේම මෙන්න මේ විදිහට පල්ලෙහාට කොහොමද මේක type කරන්නේ කියලා මෙන්න මේ preview එකේ. හරි. ඒකට ඔයාලා මම මේ කලින් කියලා දුන්නේ br tag එක තියෙන්නේ. ඒ br tag එකෙන් තමයි use කරන්න ඕනේ. දැන් මම මේ විදිහට අපිට ඡේදයක් පල්ලෙහාට ගන්න ඕන තැනින් br tag එක type කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙන්න මේ ටිකනේ අපිට එන්න ඕනේ පල්ලෙහාට. එන පල්ලෙහාට ලස්සනට එන්න ඕනේ මෙන්න මේ ටිකනේ. හරි. ඒකේ මෙන්න මේ language කියන එකේ දැන් මේ පළවෙනි වාක්‍යයේ අන්තිමට br කියන එක type කරනවා. type කරලා save කරාම ඔයාලා preview එකේ පේනවා ඇති. එතනින් පල්ලෙහා ඔක්කොම ඊට පල්ලෙහා තීරුවට වගේ වැටුණා. ඔයාලට පේනවා නේ. දැන් ඒ language කියන එකෙන් පල්ලෙහා තියෙන හැමදේම ඊට පල්ලෙහාට වැටුණා. අර කලින් කෙලින් ඔහොම එක ගොඩේ තිබ්බ එක නැතුව ගියා නේද? දැන් ආයෙත් මේ ඔක්කොටම එහෙම වාක්‍ය අන්තිම වෙද්දී br tag එකක් දාන්න.
ඒ දැම්මහම මේ වගේ ලස්සනට ඔයාලට පේන ඇති පල්ලෙහාට තියෙනවා. එක ගොඩේ වෙන්නේ නැහැ. දැක්කද? මෙන්න මේ විදිහට ලස්සනට පල්ලෙහාට ආවා. එක ගොඩේ කලින් තිබ්බා වගේ අපිලිවෙලකට නෑ දැන්. මොකද අපි BR ටැග් එක අන්තිමට භාවිතා කරලා ඒවා ලස්සනට පේලියට දාගත්තා. හරි. දැන් ඔයාලා හිතනවා මට මේ ටික දැන් තව පල්ලෙහාට එන්න ඕනේ. තව පල්ලෙහාටලා නිල් පාට වෙන්න ඕනේ කියලා. ඒකට අපි මෙන්න මේ විදිහට මේක පල්ලෙහාට කරගන්න මෙන්න මේ div දෙක මැදට BR ටැග් එකක් දාගන්න ඕනේ. දැක්කද? එහෙනම් BR ටැග් එක දැම්මම මෙන්න මේ විදිහට හිඩැසක් ආවා. අපි තව BR ටැග් එකක් දානවා. එතකොට තවත් ඒ වගේම හිඩැසක් එනවා. ඔයාලට ඕන තරම් මෙහෙම BR ටැග් දැම්ම හැකි පල්ලෙහාට ඒ දාන්න මෙන්න මේ වගේ හිඩැස් එනවා. හරි. දැන් අපි මේ ටික මෙන්න මේ HTML කියන මෙන්න මේ කොටස අපි නිල් පාට කරගන්න යන්නේ. දැන් මම ඒ නිල් පාට කරගන්න ඉස්සෙල්ලාම අපේ div එකට නමක් දෙන්න ඕනේ. ඒ නම දුන්නම class සමානයි උඩු කොම ඇතුලේ test කියලා. ඒ දීලා මම දැන් CSS පාටෙන් ඒක නිල් පාට කරගන්නවා. ලා නිල් පාට වගේ. හරි. අනේ මේ aqua කියන කලයක දීලා දැන් අපි මේ ඔයාලා කෝඩ් එඩිටර් එකක් භාවිත කරනවා නම් මෙන්න මේ විදිහට ඔයාලට කලර් පැනල් එකත් ඒකේ බලා ගන්න පුළුවන්. ඒකේ ඔයාලට කැමති කලර් එක මෙන්න මේ විදිහට තෝරා ගන්න පුළුවන්. මම මේ විදිහට මේ කලර් එක තෝරගෙන සේව් දෙන්නම්. සේව් දුන්නාම දැක්ක නේද ඔයාලා? මෙන්න මේ කොටස ගානට නිල් පාට වුණා. මේ කොටස විතරක් උනේ මෙන්න මේ අපි භාවිත කරලා තියෙන div tag එකක් හින්දා. ඒ div tag එකට අපි නමක් දීලා ඒ නම විතරයි අපි මෙන්න මේ විදිහට නිල් පාට වෙන්න කියලා CSS වලින් ලිව්වේ. මං හිතනවා දැන් div tag එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. හරි. මම දැන් ඔයාලට තව tag එකක් කියලා දෙන්නම්. මෙන්න මේ tag එක තමයි h tag එක. h කියන්නේ headline tag එක තමයි මේක. මේක ඔයාලට headline එක අපිට එක එක size වලින් ලියා ගන්න පුළුවන්. ඒකට ඔයාලා කරන්න ඕනේ h tag එක භාවිත කරන්න ඕනේ එක. මම දැන් ඔයාලට h tag එක කියලා දෙන්නම්. h tag එක නෙමෙයි මේ p tag එක. p කියන්නේ paragraph tag එක. paragraph tag එක මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට අපි paragraph tag එක නෙමෙයි. paragraph නෙමෙයි මේවා. headline හරිද? headline අන්න එක මේ විදිහට place කරගත්තා. h1 කියලා type කරලා ඒ tag එක වැහුවා. හරිද? ඒ tag එක open කරලායි අන්තිමට end කරලා තියෙන එකේ මැද්දේ අපිට ඕන මාතෘකාව ලියන්න. එතකොට ඒක ලොකුවට ලියවෙනවා. h1 කියන එක තමයි ලොකුවටම ලියවිලා තියෙන්නේ. ඊළඟට h2 තියෙනවා. අපිට මේක h6 වෙනකන් අරයි යන්න පුළුවන්. යන්න චූටි වෙනවා. ඔයාලට පේනව නේද හැබැයි මෙන්න මේ මාතෘකාවල නිකන් මේ හිඩස් තියෙනවා. BR tag එක භාවිත කළා වගේ. හැබැයි BR tag එක අපි භාවිත කරලා නැහැ. මොකද මේ හිඩස් තියෙන්නේ අපි මෙන්න මේ headline tag එක භාවිත කරපු හින්දා. අපි පොතක ලියලා දුන්නත් දැන් මාතෘකාව ලියලා හිඩසක් තියලානේ. ඊටු ටික ලියන්න පටන් ගන්න. ඒ වගේ තමයි. මේකෙත් මාතෘකාව ලියුවට පස්සේ හිඩසක් එනවා. මේ හිඩස ඔටෝ එන්නේ මෙන්න මේ headline tag එක භාවිත කරොත් විතරයි. ඔයාලට පේන්නේ නැති මේ අනික headline tag එක භාවිත කරාම එන preview එකේ අපේ වචනේ බෝල්ඩ් වෙලා තියෙන්නේ. අපේ හෙඩ්ලයින් එක බෝල්ඩ් වෙලා තියෙන්නේ. ඒ හෙඩ්ලයින් ටැග් එක නිසා තමයි එකත් වෙලා තියෙන්නේ. මේ විදිහට මම හෙඩ්ලයින් ටැග්ස් 6ම ඔයාලට යූස් කරලා පෙන්නන්නම්. ඔයාලට ඕන සයිස් එකකින් බලන්න පුළුවන්. අන්තිම ටැග් එක කියන්නේ H6 ටැග් එක එන මාතෘකාව හෙනම පොඩි. හරි ඔයාලට පේන්නේ නැති මෙන්න මේ විදිහට තමයි හෙඩ්ලයින් ටැග්ස් ටික භාවිත වුනේ. H1 එක ලොකු අකුරු ටික ලොකුයි. H6 එක චූටි. H1 එකෙන් H6 එකට යන්න අපේ ටයිටල් එකේ ප්‍රමාණය පොඩි වෙනවා. හරි ඔයාලට දැන් මේවා මැදට ගන්න හැම පුළුවන්. ඒවා මම වෙනම CSS පාර්ට් එකෙන් කියලා දෙන්න. දැනට ඔයාලා ටයිටල් ටැග් එක H1 ටැග් එක ඒ ටැග්ස් ටික පුරුදු වෙන්න. හරි ඊළඟට අපි බලමු
P tag එක. P කියන්නේ paragraph කියන වචනේ කෙටි කරලා P tag එක හැදිලා තියෙන්නේ. හරි අපි මේ P tags එක ඇතුලේ කලින් type කරගත්ත ටිකම type කරගමුකෝ. මෙන්න මේ ටික copy කරලා ඒ ටික මේ P tag එක ඇතුලේ දාගමු. හරි. මම මේ P tag එක ඇතුලේ අපිට paragraph එක type කරගත්තා. ඒකත් අර වගේම තමයි තනිකරම එක කොටේ තියෙන්නේ. අපි ඒකත් හදන්න ඔයාලට ඕන දාන්න පුළුවන් br tag එක දාලා ඒවා ලස්සනට හදා ගන්න පුළුවන්. දැන් අපි P tag එක අයින් කරා ගියමුකෝ. P tag එක අයින් කරත් කිසිම වෙනසක් වෙලා නැහැ. එහෙනම් මොකද්ද මේ P tag එක? මේ paragraph tag එක ඔයාලා භාවිත කරන්න පුළුවන් paragraph එක වෙනම edit කරන්න. දැන් මේක P tag එකේ නැතුව නිකන් මේක type කරන් මේ විදිහටම තමයි preview එක එන්නේ. හැබැයි මේක මේ අපි මේ type කරගත්ත ටික විතරක් වෙනම font එක ලොකු කරලා font එක bold කරලා font එකේ font family එක වෙනස් කරන්න ඒව කරන්න බෑ අපි P tag එක නැතුව use කරොත්. අපි මේ P tag එකටත් වෙනම නමක් දෙන්න පුළුවන් ඔයාලට. ඒකත් අර විදිහටමයි class සමානයි උඩුකම ඇතුලේ ඔයාලට කැමති නම දෙන්න පුළුවන්. මම දැන් PP කියලා නම දුන්නා. ඒ විදිහට P tag එකටත් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඒ දීලා CSS part එකෙන් ආයෙ ඔයාලට මේ P tag එක ඕන තරම් ලස්සනට edit කරගන්න පුළුවන්. හරි. දැන් මම තව tag එකක් ඔයාලට කියලා දෙන්නම්. මේ tag එක bold tag එක. මේකෙන් ඔයාලට කැමති අකුරක් හෝ වචන දෙකක් වචනයක් ඕන ඡේදයක් මොනවද bold කරගන්න පුළුවන්. ඒකට කරන්න ඕනේ ඔයාලට කැමති අකුරට හෝ වචනෙට හෝ ඡේදෙට මෙන්න මේ විදිහට B tag එක apply කරන්න ඕනේ. මම ඔයාලට දැක්ක ඇති දැන් මේ B tag එක apply කරා. මේ විදිහට B tag එක ඇතුලේ මෙන්න මේ ඔයාලට කැමති වචන type කරගන්න. එතකොට ඔයාලට පේනත් මේ HTML කියන වචනේ මෙන්න මෙතන ලස්සනට bold වෙලා තියෙන කළු පාටේ. ඒක තමයි මේ B tag එකෙන් වෙන්නේ. හරි. අදට ඉතින් මම ටෙක්ස්ට් ටික ඉවරයි. අද කියලා දෙන්න තියෙන ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බමු. ඊටු ටෙක්ස්ට් ටිකත් එක්ක ඔයාලා මේ අද කියලා දුන්නේවයි කලින් වීඩියෝ එකේ කියලා දුන්න ටෙක්ස්ට් ටිකයි ඔක්කොම හොඳට ප්‍රැක්ටිස් වෙලා ඉන්න.